අද මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ අපේ සුරතලුන්ට පාවිච්චි කරන ෂැම්පූ වර්ග ගැන පොඩි හැඳින්වීමක්. ඔයගොල්ලෝ සහ අපි ඒ වගේම අපේ සුරතලුන් හැමෝම නාවන ෂැම්පූ එකක් පාවිච්චි කරනවා. හැබැයි මේ සුරතලුන්ට අපිට පාවිච්චි කරන ෂැම්පූ වර්ග සහ සබන් වර්ග පාවිච්චි කරන්න බෑ. ඒකට හේතුව තමයි සුරතලුන්ගේ සමේ තියෙන pH අගය සහ අපේ හමේ තියෙන pH අගය ගොඩක් වෙනස්. මේ වගේම අපේ ෂැම්පූ වල තියෙන සමහර කෙමිකල්ස් වර්ග සුරතලුන්ගේ සමට නොගැලපෙන ද්‍රව්‍ය වෙන්න පුළුවන්. මේ නිසා සුරතලුන්ට අපේ ෂැම්පූ වර්ග පාවිච්චි කරන එක සුදුසු නැහැ. ඒ වගේම සුරතලුන්ට මාකට් එකේ ඕන තරම් ගන්න තියෙනවා එක එක ෂැම්පූ වර්ග. හැබැයි මේ හැම ෂැම්පූ වර්ගයක්ම හැම සුරතලෙක්ටම ගැලපෙන්නේ නැහැ. ඒ කියන්නේ සතාගේ හමේ කන්ඩිෂන් එක අනුව. ඒ කියන්නේ අපි හිතමු ස්කින් රෑෂ් එකක් තියෙනවනම් අන්න ඒ ස්කින් රෑෂ් එකට ගැලපෙන ෂැම්පූ එකක් පාවිච්චි කරන්න ඕන. ඒ කියන්නේ සමහර වෙලාවට දිලීර නාශක තියෙන, බැක්ටීරියා නාශක තියෙන, ඒ වගේම කිනිතුලන්ට මැක්කන්ට ගැලපෙන ෂැම්පූ වර්ග ওই විදිහට ආකාර කීපයක් තියෙනවා. ඒ වගේම තමයි සමහර නෝමල් ස්කින් එකකට සාමාන්‍යයෙන් අපි දිනපතා එදිනෙදා භාවිතයට ගන්න ෂැම්පූ වර්ගයක් තියෙනවා. එතකොට ඕගොල්ලෝ හැමතිස්සෙම බලන්න ඕන ඔබේ සුරතලාට ගැලපෙන නිවැරදි ෂැම්පූ එකක් පශු වෛද්‍යවරයෙක්ගේ උපදෙස් මත ලබා ගන්න.